මේ සමහර බස්වල කරලා තිබෙන මේ නවීකරණ දිහා බලුවම මේ සීට් බෙල්ට් එකක් හයි කරගන්න බෑ කියන එක හරි පුදුමයි. ඒ වගේම අපි ආරංචියක් තිබෙනවා සමහර ප්‍රදේශවල මේ සීට් බෙල්ට් ඒ සල් කරන ඒ හැකියාව තියෙන ගරාජ් වල ඒවා අංගනවා වගේ ඒවා ඉතින් කරුණාකරලා අපි කියන්න කැමතියි මිනිසුන්ගේ ජීවිත පුරගෙන කන්න එපා. සීට් බෙල්ට් එක අනිවාර්යයෙන්ම ජීවිත ආරක්ෂාව වෙන මොනක් මේ හැමදේම ඉක්ුණගෙන කන්න පුරුදු වෙන්න එපා කියන එක ලොකු උදාහරණයක් කියනවා. අපිට තේරුණොත් එහෙම දැනගත්තොත් එහෙම සීට් බෙල්ට් අංගනවා අදාළ ගරාජ් වලින් අදාළ හැකියාව තියෙන කෙනෙකුට අනිවාර්යෙන් අපි නීති මාර්ගයෙන් කටයුතු කරනවා. මොකද රටේ ඕනම දෙයක සීමාවක් තියෙනවා. අර දාදෙනික කාලපස් තමයි කිව්වේ මේ කොළඹ ප්‍රදේශ සමහර දේවල් කරන්න පුළුවන් ගරාජ් වල සීට් බෙල්ට් නැහැ. අයි කරන්න ගලන් වැඩි කරනවා. ඒ නිසා ජනාධිපතිතුමන් ළඟදී කිව්වා රටේ එක නීතියක් තියෙන එක ආණ්ඩුවක් තියෙන පොඩි ආණ්ඩු හදා ගන්න එපා කියලා. ඒ නිසා අපි නීතිය ක්‍රියාත්මක කරන්න නෙමෙයි හදන්නේ අවබෝධයෙන් යන්න හදන්නේ. නමුත් සීට් බෙල්ට් හදාගන්න ලංකම සහ පෞද්ගලික බස් රථ මහත්වරු උත්සාහ කරද්දී ඒක මුදලකට සාධාරණ මුදලකට කරලා දෙන එක තමයි රටේ සම්බන්ධව තියෙන ගරාජ් වල තිබෙන වගකීම. අපි ළඟදී ගරාජ් හිමියොත් පාර්ලිමේන්තුවේ අමාත්‍යංශ කන්වත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හැමදාම බිස්නස් එකක් කරගන්න එපා. මේ සීට් බෙල්ට් එකක් හදාගන්නත් බැරි තරම් දුර්වලයි නම් යම් කිසි බස් රථ හිමියෙක්. ඉතින් මම හිතන්නේ වෙන ව්‍යාපාරයක් හොයාගන්න එක තමයි තියෙන්නේ.